මගේ කෝටිපති යාළුවා 4 වෙනි කොටස. මේ කොටසේදී අපි කතා කරන්න බලන්නේ අපි හැමෝම එදිනෙදා ජීවිතයේදී අත්දකින අත්දැකීමක් ගැන. මේකට මම කියනවා මග හැරීමට සිටීම. මග හැරීමට සිටීම. මොකක්ද මේ මග හැරීමට සිටීම කියන්නේ? හැමදාම ඔයාට පඩි පැකට් එක අතට හම්බුනාට පස්සේ එහෙම නැත්නම් ඔයාගේ පඩිය ඔයාගේ බැංකු account එකට වැටුණාට පස්සේ හිතෙන ප්‍රධානම දේ තමයි ඔයාට කොච්චරක් දේවල් සඳහා බිල් ගෙවන්න තියෙනවද. ඒක තමයි ඔයා මුලින්ම කරන්නේ. ඒකෙන් ඔයා ටිකක් තෝරගන්නවා. ඒ ටික තමයි අත්‍යවශ්‍යම ඒවා කියලා කියන්නේ. ඔයා හිතනවා නම් ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල, එහෙම නැත්නම් වතුර බිල, ලයිට් බිල, මේ වගේ අත්‍යවශ්‍ය ඒවා ටිකක් ඔයා හොයාගන්නවා. ඇයි මෙහෙම ඔයා අත්‍යවශ්‍ය දේවල් ටිකක් විතරක් හොයාගන්නේ? ඔයාට බිල් ගොඩක් ගෙවන්න තිබුණත්. ඒකට මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඔයා මානසික සුවයක් ලබනවා ඔයාගේ account එකේ සල්ලි ගොඩක් තියෙනවා ඔයාට පේනකොට. එහෙම නැත්නම් ඔයා හම්බෙච්ච පඩියේ යම් කිසි ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තමන්ගේ account එකේ තියෙනවා බව ඔයාට තේරෙනවා නම් අන්න ඒ වෙලාවට ඔයාට මානසික සුවයක් ලැබෙනවා. අන්න ඒ මානසික සුවයෙන් හින්දා ඔයා ඒ මාසේ ගෙවන්න තියෙන බිල් වලින් අත්‍යවශ්‍යම එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයාගේ ලයිට් බිල කපන්න එනවා නම් ඔයා ලයිට් බිලට කීයක් හරි දානවා. ඔයාගේ වතුර කපන්න එනවා නම් ඔයා වතුරට කීයක් හරි දානවා. ඉතින් ඒ වගේ ගොඩක් බිල් ඔයාට නොගෙවා පුළුවන් නම් ඊළඟ මාසෙට නැත්නම් සතියක් පස්සට ඒ වගේ කල් දානවා. අන්න මේකට තමයි අපි කියන්නේ මග හැරීමේ සිටීම, එහෙම නැත්නම් avoidant thinking කියලා. මේ මග හැරීමේ සිටීම කියන දේ විශාල වැදගත්කමක් තියෙන ඒ වගේම අති භයානක පුරුද්දක්. ඒකට හේතුව තමයි ඔයා අද ගෙවන්නේ නැතුව තියෙන එක බිලක් ඇති ඊළඟ මාසේ ඔයාගේ සම්පූර්ණ මූල්‍යමය තත්ත්වය විනාශ කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ක්‍රෙඩිට් කාඩ් එක බිලක් ගෙවන්නේ නැත්නම් ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ ඔයා ගෙවන පොලියට අමතර පොලියක් එකතු වෙනවා ඊළඟ මාසෙ වෙනකොට. ඒ වගේම තමයි ඔයාගේ ලයිට් බිල, ඔයාගේ වතුර බිල, මේ වගේ දේවල් එකක්වත් ඔයා ගෙවන්නේ නැති වෙනකොට ඊළඟ මාසෙ යනකොට ඔයාට අමතර මුදලක් වේදම් කරන්න වෙනවා පොලිය වෙනුවෙන්. එතකොට ඊළඟ මාසෙත් අපි හිතමු ඔයාට මොකක් හරි කරදරයක් වුණා. එහෙම නැත්නම් ඔයා ලෙඩක් වුණා. අන්න ඒ වෙලාවට ඔයා ගොඩක් භයානක තත්ත්වයකට පත් වෙනවා. ඒ තමයි ඔයා මේ බිල් ගෙවුව නැති හින්දා ඔයාට ඊළඟ මාසේ වෙනකොට ඒ ගෙවපු නැති බිලේ ප්‍රමාණය අති විශාල වශයෙන් ඉහළ යනවා. ඒ වගේම තමයි ඔයා හිතන්න ඔයා ෆිනෑන්ස් කරලා කාර් එකක් ගන්න තියෙනවා නම් මේ කාර් එකේ ෆිනෑන්ස් එක ඔයා ගෙවන්නේ නැතුව මට තව වාරික දෙකමාරක් ඇරියස් කරගන්න පුළුවන් කියලා හිතලා තියාගෙන ඔයා ඊළඟ මාසෙට ගෙවන්න කියලා හිතාගෙන සල්ලි ඔයාගේ account එකේ තියන් ඉන්නවා. හැබැයි ඔයා දන්නේම නැතුව ඔයාගේ වැරදි පුරුදු හින්දා ඒ සල්ලි ටික නිකම්ම නාස්ති වෙලා යනවා. ඉතින් ඊළඟ මාසෙ වෙනකොට ඔයා ලෙඩ වෙනවා. ඒක හින්දා ඊළඟ මාසෙත් ඔයාට ගෙවන්න බැරි වෙනවා. මේ හින්දා ඔයාට විශාල පොලියක් ගෙවන්න වෙනවා. අමතරව ඔයාට ඒ පොලිය හරියට ගෙවන්න බැරි වුණොත් ඔයාගේ වාහනේ ලීසින් කම්පැනි එකකින් අරන් යනවා. එතකොට ඔයා ලැජ්ජාවට පත් වෙන. ඒ වගේම මේ බිල් සමූහයක් එකතු වෙලා විශාල මුදලක් ඔයාට ගෙවන්න තියන්න අවස්ථාවක් හැදෙනකොට ඔයාගේ හිතෙන් එහෙම නැත්නම් ඔයා මානසිකවත් දුක්ඛිතතාවයකට පත් වෙනවා. එහෙම නැත්නම් මානසික අසන්තුලිතතාවයකට පත් වෙනවා. ඉතින් මේක හින්දා ඔයා තව තවත් අගතියට පත්වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණාව නැත්නම් මේ 4 වෙනි කාරණාව අනිත් කාරණා ඔක්කොටම වඩා භයානකයි. මේකට අපි මොකද්ද කරන්න ඕනේ? ඔයා හැම මාසයකටම අඩුම තරමේ විනාඩි 30ක් පාවිච්චි කරන්න ඔයාගේ බැංකු account එකේ තියෙන මුදල, ඒ වගේම ඔයාගේ තියෙන බිල් ටික කොහොමද සෙටල් කරන්න කියලා ප්ලෑන් එකක් ගන්න. මේක තමයි ඔයාව මේ 4 වෙනි කාරණාවෙන් මුදව ගන්න තියෙන ප්‍රධානම විදිය. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ෆයිනෑන්ෂල් ජීවිතයේ අඩුම තරමේ මාසෙකට පැය භාගයක්වත් අරගෙන ප්ලෑන් කරන්න වෙනවා. ඔයාගේ අත්‍යවශ්‍ය එදිනෙදා ජීවිතයේ කටයුතු කොහොමද ඉෂ්ට කරගන්නේ, ඒ වගේම ඔයාට ගෙවන්න තියෙන බිල් කොහොමද ඒ මාසෙම ගෙවලා ඉවරයක් කරගන්නේ, ඇරියස් එකක් නැති වෙන්න, තව වැඩිපුර මුදලක් වෙනත් ආයතන වලට ගෙවන්නේ නැති වෙන්න කොහොමද මුදල් කළමනාකරණය කරන්න කියලා ඔයාම කොහොමත් හිතන්න වෙනවා.